නිකම්ම මෙතනට දාන එක නෙවෙයි. And say, just make it until heaven. මෙතනට දාලා ඔබ ස්වර්ගයේ වෙනකන් කොහොම හරි ජීවත් වෙන්න කියන එක නෙවෙයි. God's plan for us දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි අපි වෙනුවෙන්. is so much bigger than that. ඒක අපි වෙනුවෙන් ඉතාමත්ම විශාලව තියෙනවා. Now you keep your finger in Exodus 1 and turn over to Jeremiah 29:11. දැන් නික්මයාම පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඔබ සලකුණක් තියාගෙන ඔබ යෙරමියා 29:11ට හරවන්න. I think you already know that verse. ඔබ මේ පදේ දැනටමත් දන්නවා. But if you know it, you better remember it today. දැන් ඔබ මේ පදේ දන්නව නම් ඔබ මේ පදේ මතක තබා ගත යුතුයි. Because God says this. දෙවියන් වහන්සේ එතන මෙන්න මේ වගේ දෙයක් කියනවා. I know the plan that I have for you. මම දන්නවා ඔබ වෙනුවෙන් මට තියෙන සැලසුම් කියලා. Plans for your welfare and not calamity. මම ඔබව සඵලවත් කරන්න ඒ සැලසුම් යෙදিলা තියෙනවා කියලා. Plans to prosper you, ඔබව සඵලවත් කරන්න සැලසුම්, to give you a future and a hope. ඔබට අනාගතයක් සහ බලාපොරොත්තුවක් දෙන්න සැලසුම්. Did you see that? ඔබ මේ දේ දකින්නවද? God's plan for you is this. දෙවියන් වහන්සේගේ සැලසුම් ඔබ වෙනුවෙන් මෙන්න මේ විදිහට තියෙනවා. Number one, it's good. ඒක හොඳ දෙයක් පළවෙනි කොට. Turn to someone and say, God has good plans for you. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් හොඳ සැලසුමක් තියෙනවා කියලා. And yeah, some of you didn't say that very excitingly. සමහරව ඒක උද්‍යෝගයෙන් කිව්වේ නැහැ. Some of you kind of looked at the person and said, සමහරව මේ මිනිස්සු දිහා බලලා නිකම්ම මේ විදිහට කිව්වා. God has good plans for you. දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් හොඳ සැලසුමක් තියෙනවා. Well, that makes me feel good. ඒක හොඳ හැඟීමක් ඔබට ගෙනෙනවද? Wait a minute. What does good mean? හොඳයි කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? It means good. ඒකෙන් අදහස් වෙන්නේ ඒක හොඳයි කියලා. I could say to you, God has good plans for you. මට මෙන්න මේ විදිහට කියන්න පුළුවන් දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් හොඳ සැලසුමක් තියෙනවා කියලා. Wow! Wow! That makes me want to run around the building now. දැන් මේ දේ අහනකොට මට මේ බිල්ඩින් වටේ දුවන්න හිතෙනවා. He has good plans for you. ඒක දෙවියන් වහන්සේට හොඳ සැලසුම් ඔබ වෙනුවෙන් තියෙනවා. Number two, his plans are for your welfare. ඒ සැලසුම් ඔබගේ සුභසිද්ධිය උදෙසායි. Oh, that's exciting. ඒක හොඳ දෙයක්. God not only cares about this world, but he cares about your welfare. දෙවියන් වහන්සේ මේ ලෝකය ගැන තැකීමක් කරනවා විතරක් නෙමෙයි නමුත් ඔබගේ පෞද්ගලික සුභසිද්ධිය ගැන සැලකිලිමත් වෙනවා. You're in the mind of God. ඔබ දෙවියන් වහන්සේගේ මනසේ රැඳිලා තියෙනවා. Your needs, your heart, your desires. ඔබගේ He අවශ්‍යතාවයන්. cares about those. ඔබගේ අවශ්‍යතාවයන් ගැන දෙවියන් වහන්සේ සැලකිලිමත් වෙනවා. That ought to get us excited. ඒක අපිට උද්‍යෝගයක් ගෙන දෙයක්. And the third thing he said, තුන්වෙනි දේ තමයි my plans are to prosper you. දෙවියන් වහන්සේ කියනවා මගේ සැලසුම් තියෙන්නේ ඔබට සඵලවත් භාවය දෙන්න. Do you know what it means to prosper? ඔබ දන්නවද සඵලවත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා? Now let me tell you what it doesn't mean. දැන් ඔබට මම කියන්නම් සඵලවත් නැතිකම කියන්නේ මොකද්ද කියලා. It doesn't mean to just survive. දැන් සඵලවත් නැහැ කියන්නේ ඔබ නිකම්ම ජීවත් වෙනවා කියන එක. It doesn't mean just survive. ඔබ නිකම්ම රැඳිලා ජීවත් වෙනවා එල්ලිලා ජීවත් වෙනවා කියන එක නෙමෙයි. Then what does it mean? එහෙනම් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? To be blessed. ඔබ ආශිර්වාද ලබනවා කියන එක. To be blessed. ඔබ ආශිර්වාද ලබනවා කියන එක. Super abundantly blessed. ඔබ විශිෂ්ට ලෙස ආශිර්වාද ලබනවා කියන එක. That's the way God thinks about you. දෙවියන් වහන්සේ ඔබ ගැන කල්පනා කරන්නේ මෙන්න මේ ආකාරයට. You say, Pastor Tim, you don't realize I have lots of problems. ඔබ සමහරවිට කියන සභාපාලකතුමනි ඔබට තේරෙන්නේ නැහැ මට තියෙන ප්‍රශ්න කියලා. Do you know that we all face problems in this life? ඔබ දන්නවද අපි හැම කෙනෙකුටම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න තියෙනවා කියලා ජීවිතේ? But do you know what problems really are? ඔබ දන්නවද මේ ප්‍රශ්න කියන එකේ නියමාර්ථය මොකක්ද කියලා? You better write this down because this is good. දැන් මෙන්න මේක ඔබ ලියා ගන්නට අවශ්‍යයි මේක ඉතාමත්ම හොඳයි. It's not because I'm good, it's just because he's good.
Amen. දෙවියන් වහන්සේ හොඳ නිසා මේක හොඳයි මම හොඳ හින්දා නෙවෙයි. By the way, he was one of those guys who was throwing water on me last night. දැන් මේ තමයි එක සහෝදරයෙක් අර වතුර විසු කරපු. Wow! Let me tell you, God wants to prosper you. දෙවියන් වහන්සේට ඔබව සඵලවත් කරන්නට අවශ්‍යයි. And I have problems. Do you have any problems? You do? He has problems. ඌට ප්‍රශ්න තියෙනවා. Pastor, he has problems. සභාපාලකතුමනි ඌට ප්‍රශ්න තියෙනවා. Okay, you're out of the group. ඔබ කණ්ඩායමෙන් ඉවතට. Give me the water. I'm going to baptize him out of the group. වතුර ටිකක් දාලා යාව බෞතිස්ම කරමු. Let me tell you what problems are. ඔබට ප්‍රශ්න කියන එකේ නියමාර්ථය දෙන්නම්. You don't have any problems, do you? ඔබට ප්‍රශ්න නෑ නේද? Huh? You do? She has problems, Pastor. ඇයටත් ප්‍රශ්න තියෙනවා සභාපාලකතුමනි. Oh, my word. Let me tell you what problems are. ප්‍රශ්න කියන්නේ මොනවද කියලා කියන්නම්. You don't have problems, all right? ඔබට ප්‍රශ්න නෑ නේද? You do? You have problems too? ඔබටත් ප්‍රශ්න තියෙනවද? He's just like you. ඌත් ඔබ වගේමයි. Pastor, you got a bunch of people who got some problems around here. ඔබට ප්‍රශ්න තියෙන මනුෂ්‍යයන්මයි I ඉන්නේ. think that's just on this side of the church. දැන් මෙන්න මේ පැත්තේ විතරක් වෙන්න පුළුවන් Let me සමහර ask විට. over here. I got to see about it. දැන් මේ පැත්ත බලන්න. Everybody starts going, don't ask me, don't ask me. අහන්න එපා වගෙන් කියලා. The ones that go like this, they're the ones I ask. දැන් එහෙම කරන අයගෙන් තමයි අහන්නේ. If you kind of go ahead, දැන් ඔබ අහන්න කියලා කියනවා නම් then I don't ask එතකොට අහන්නේ නැහැ. because you scare me. Do you have problems? ඔබට ප්‍රශ්න තියෙනවද? ඔබට ප්‍රශ්න You get over there and sit with those people. ඔබ එනං අර පැත්තට යන්න අවශ්‍යයි. Pastor, he's bringing problems to this side of the church. දැන් ඒතන ඒ පැත්තටත් ප්‍රශ්න කියන මිනිහෙක් ඉන්නවා. He's a troublemaker. He's got problems. ඔව් ප්‍රශ්න ඇති කරන මිනිහෙක් ඕට ප්‍රශ්න And තියෙනවා. he's bringing his problems to all these people that don't have any දැන් problems. මෙතන මේ ප්‍රශ්න නැති මිනිහෙන්ටත් ප්‍රශ්න කියනවා මේ That's මිනිහා. right, because none of you have problems, මේ right? අයට ප්‍රශ්න නැහැ නේද? What's the problem? මොනවද තියෙන ප්‍රශ්නේ? They have problems. ඒ ඔක්කොම ප්‍රශ්න තියෙනවා. I think I got to leave Sri Lanka now. මේ ලංකාව අතහැරලා යන්න කාලේ හරි. I'm around people with problems. දැන් මම ඉන්නේ ප්‍රශ්න තියෙන මිනිහයන් අතරේ. What are problems? ප්‍රශ්න කියන්නේ මොනවද? Okay, get ready. Write it down. දැන් මේක ලියා ගන්න. Problems ප්‍රශ්න are disguised opportunities ඒවා සංගවිච්ච අවස්ථාවන් for a miracle. හාස්කමක් අත්දකින්න. Oh, listen to it. Problems ප්‍රශ්න are disguised opportunities සංගවිච්ච අවස්ථාවක් for a miracle. හාස්කමක් දකින්න. Can anybody say amen to that one? ආමෙන් කියන්න කැමතිද මේ දෙයට? Hey, how do you know that you need God to provide for you? ඔබ කොහොමද දැනගන්නේ දෙවියන් වහන්සේට What's that? ඔබට සපයන්නට ඕනේ කියලා? He said because he doesn't have. ඔහුට නැති නිසා කියලා ඔහු කියනවා. Give me 5. පහක් දාන්න. Oh, she looked away. She thought I was going to ask her a question. ඇය අනිත් පැත්ත බැලුවා She ඇයගෙන් goes, අහයි oh, I කියලා. looked right at her. She goes, ඒ අනිත් පැත්ත බැලුවා. okay, I want to ask you a question. Listen, you know that you need God to provide when you have nothing. ඔබ දෙවියන් වහන්සේගේ සපයන්නට අවශ්‍යයි කියලා දන්නේ ඔබ ගාව යම්කිසි දෙයක් නැතිකොට. As long as your wallet is full, ඔබගේ මේ පර්ස් එක පිරීලා තියෙනකන් you don't need to pray. ඔබ යාචනා කරන්නට අවශ්‍ය නැහැ. Or as long as you have MasterCard. ඔබ ගාව මාස්ටර් කාඩ් එකක් තියෙනකන් Oh, see, if you got MasterCard, මාස්ටර් කාඩ් එකක් තියෙනවා නම් then you don't need the master. ඔබට දෙවියන් වහන්සේව අවශ්‍ය නැහැ කියලා ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්. That's what a lot of people in America think. දැන් ඇමරිකාවේ ඉන්න මිනිස්සුන් බොහෝසේ සිතන්නේ මෙන්න මේ විදිහටයි. I got me a MasterCard. මං ගාව මාස්ටර් කාඩ් එකක් තියෙනවා. So I just don't need to go to the master මම anymore. දෙවියන් වහන්සේ වෙත යන්න අවශ්‍ය නැහැ කියලා කල්පනා කරනවා. හලෙලූයා. So I just stick it in the machine, මේ මැෂින් එකකට දාලා මෙහෙම කළා ගැහුවම and then at the end of the month, මාසේ අන්තිමට when the bill comes, ඉලක්ක එනවා ලොකු.
then I have a problem. එතකොට මට ප්‍රශ්නයක් ඇති වෙලා ඉවරයි. I have a disguised opportunity